හරි. දෙක කොටස ගණන් ටික කතා කරන්න කියලා බැලුවේ. ඒකේ එක ගානක් තමයි පළවෙනි ගාන. පළවෙනි ගානේ තියෙන්නේ ඒ බැංකුව හා බී සමාගම විසින් පහත සඳහන් දැන්වීම් පළ කර ඇතලු. ස්ථීර තැන්පත් සඳහා 114ක වාර්ෂික වැල්පොලියක් ගෙවයිලු. බී සමාගමේ කියනවා කොටසක මිල රුපියල් 50ක් වන අතර වාර්ෂිකව කොටසකට රුපියල් 750 බැගින් ලාභාංශ ගෙවයි. ඊට පස්සේ කියනවා සමීර සහ මේනක හවුල්ව සිදු කළ ව්‍යාපාරයකින් රුපියල් 2,40,000ක ලාභයක් ලබා ගත්හ. එතකොට මේකේ දෙන්නෙක් ඉන්නෝනේ. කවුද? එක්කෙනෙක් සමීර. හරිද? අනිත් එක්කෙනා මේනක. සමීරයි මේනකයි. ව්‍යාපාරයක් කරලා ලාභයක් ලබා ගන්නවා. ඒකේ ලාභය කී 2,40,000. ඊට පස්සේ ඔවුන් ලාභ මුදල සමසමව බෙදාගත් අතර සමසමව බෙදාගෙන. එහෙනම් මෙයාට කීයක් යන්න ඕනේ? 1,20,000යි. මෙයාට 1,20,000යි. මෙයාට කීයද? 1,20,000. හරිද රුපියල්. හා. බෙදාගත් අතර සමීර ඒ බැංකුවේ ස්ථීර තැන්පතුවක මුදල් තැන්පත් කරන ලද අතර මේනක දී සමාගමේ තම මුදල් ආයෝජනය කරයිලු. හරිද? දැන් ඒ බැංකුව තමයි සමීර දාන්නේ. මෙයා දාන්නේ දී සමාගම. එතකොට ඒ බැංකුවේ මෙයා දැම්මොත් 1,20,000ට අවුරුද්දට විතරක් පොලිය ලැබෙනවා 114ක් නේ. කියන්නේ 14 බෙදීම 100. 0.2 කැපිලා 0.2යි 14 ඒව 12ක්. 14 ඒව 10ක් 1,400යි 14 ඒව 2ක් 28යි. 1,400යි 28යි කියන්නේ 1,680යි. 14 ඒව 12ක්. 14 ඒව 12ක් 14 ඒව 10ක් 140යි. 14 ඒව 2ක් 28. 168. 168. එතකොට කීයද? රුපියල් 16,800ක් පළවෙනි අවුරුද්දට. හරිද? වැල්පොලියේදී මොකද්ද වෙන්නේ? වැල්පොලියේදී වෙන්නේ මේ තියෙන මුදලට මේක එකතු වෙලා ඊළඟ අවුරුද්දට ගන්න. එහෙනම් මේ 1,20,000ට මේ 16,800 එකතු වෙනවා. එතකොට කීයද? 1,36,800. ඔන්න ඕකට 114ක් ගහනවා. 114ක් ගැවුවොත් 0.2කට 0.2 කැපුණා. 14 ඒව 1,368ක් හොයන්න තියෙනවා. මම ඒක හොයලා තියෙනවා. 14 ඒව 1,368ක් කියන්නේ 19,152. 19,152. හරිද රුපියල්. හරි. ඔය පළවෙනි අවුරුද්දට මේක. මේ දෙවෙනි අවුරුද්දට. හරිද? ඊට පස්සේ මේනක දානවනේ. මේනක මහතා බී සමාගමේ දානවා 1,20,000. දාලා රුපියල් 50 කොටස් තමයි ගන්න. එහෙනම් රුපියල් 50 අපි බලමු කොටස් ගණන. කොටස් ගණන. 1,20,000 දාලා රුපියල් 50 කොටස් ගන්නවා. බිංදුවට බිංදුව කැපුණා. මේක 120ට 24. එතකොට කොටස් කීයක් ගන්න පුළුවන්ද? 2,400ක් කොටස් ගන්න පුළුවන්. එක කොටසක ලාභාංශ කීයද? රුපියල් 750යිනේ. එහෙනම් ලාභාංශ ආදායම සමානයි රුපියල් 750 ගානේ 2,400. හරිද? ඕක මම හොයලා තියෙනවා. මම හිතන්නේ 18,000ක් තමයි එන්නේ. ඕක හොයනවා නම් මේ බිංදු දෙකට මේ දශම දෙක පන්නන්න පුළුවන්. ඒකට රුපියල් 750 වැඩි කරන්න තියෙන්නේ 24. එතකොට උත්තරේ රුපියල් 18,000. එහෙනම් පළවෙනි අවුරුද්දේ ලාභාංශ හරි. මෙයා අවුරුදු දෙකක් තියෙනවානේ. අවුරුදු දෙකකට එතකොට අවුරුදු දෙකකට ලාභාංශ ආදායම. එතකොට මේ රුපියල් 18,000 කියන එක දෙගුණ වෙන්න ඕන. එතකොට කීයද? රුපියල් 36,000ක්. රුපියල් 36,000. හරිද? ව්‍යාපාරයක් කරා ඒකෙන් ලාභයක් ගත්තා 2,40,000. සමීරට 1,20,000යි. මේනකට 1,20,000යි. 1,20,000න් 114ක් බැලුවම 16,800යි. වැල්පොලියක් නිසා මේක එකතු වෙලා දෙවෙනි අවුරුද්දට 19,152යි. එතකොට ඔයාට මෙතන මුළු පොලිය හොයාගන්න පුළුවන්. මුළු පොලිය කියන්නේ මෙතනින් ලැබෙන මුළු පොලිය කියන්නේ 16,800ට
19,152 එකතු වෙනවා. 2යි 5යි 8යි 1යි 9යි 9 6යි 15යි 30යි 30 රුපියල් 35,952. එයාගේ පැත්ත ඉවරයි. හරිද? ඊට පස්සේ මෙයා කියන්නේ 36,000ක් ඔන්න අවුරුදු දෙකකට හම්බ වුණා. මෙන්න මේ දෙන්නගෙන් කවුද වඩා වාසිදායක කියලා අහනවා. ඉතින් 35,952ට වඩා ලොකුයි කවුද? 36,000. හරිද? ඔව්. 36,000 ලොකුයි. එම නිසා වඩා වාසිදායක වන්නේ කවුද? එම නිසා වඩා වාසිදායක වන්නේ B සමාගමේ ආයෝජනය කළ මේනක මහතාට. මේනක මහතාටය කියලා ලිව්වනම් සම්පූර්ණ ලකුණු ටික හම්බ වෙනවා. හරිද?